සුබ දවසක් හැමෝටම. අද වීඩියෝ එකක් කරන්න හිතුණා. මොකද මේ ටිකේ මේ Facebook එකේ හැමතැනම මේ පෝස්ට් දාලා තියෙනවා පුවප්පල නැද්ද, පුවප්පල කවානක් කොහෙද තියෙන්නේ, පැල ගන්න නැද්ද කියලා. ඉතින් පැල නැද්ද අහන අයට පැල තියෙනවා ඕන තරම්. ඊගාව පැල තියෙනවා, අට පුවප්පල තියෙනවා, හම්බම් පුවප්පල තියෙනවා. එතකොට මම YouTube එකේ දාලා තියෙනවා, FB එකේ දාලා තියෙනවා. උත්තක් ඒ වීඩියෝත් බලන්න. පැල තියෙනවා, පැල 25000ක වගේ ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් පැල බිස්නස් එකක් කරන කට්ටියට, එතකොට මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් වගාවක් කරන කට්ටියට ඊටාම සාධාරණ මුදලකට තමයි දෙන්නේ අපි. සාමාන්‍ය හැබැයි තොග විතරයි දෙන්නේ. පැල 100න්වත් උඩ ගන්න ඕන. සිල්ලර් නම් දෙන්නේ නැහැ. රුපියල් 60ක වගේ මුදලකට පැලයක් දෙන්න පුළුවන්. එතකොට මේ අලුත්ම පැල තියෙන්නේ සාමාන්‍යයෙන් දැන් ඔය ගොඩක් තවන් වල තියෙන්නේ අවුරුද්ද විතර පැලනේ, ගොඩක් පරණ වෙලා එහෙම තියෙන දැන් මේ අපි ගාව තියෙන අලුත්ම පැල. ඒකට සාමාන්‍යයෙන් මාස 3ක් වෙලා නැහැ අලුත් පැල තියෙන්නේ. ඉතාම හොඳ උසස් තත්ත්වයේ පැල. මේ සියලුම පැල රටපුවක් පැල. හම්බම් පැල තියෙනවා වෙනම අරේ. ඔය ඕන කට්ටිය ඉන්නම් බලලා කෝල් එකක් දාන්න, මගේ මේ පේජ් එක බලන්න, YouTube channel එකත් බලන්න. පැල තියෙනවා ඇති පදමට. එතකොට මේ තියෙන අලුත් පැල. ඔයාලට මම පරණ පැලයක් පෙන්නනම් වෙනස බලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ සාමාන්‍ය මගේ ගිය අවුරුද්දේ ඉතුරු වෙච්ච පැල ටිකක්. එදින් ඔය ගිය අවුරුද්දේ ඉතුරු වෙච්ච පැල. එතකොට මේ පැලෙයි මේ පැලේ වෙනස බලා ගන්න පුළුවන්. මේ අවුරුද්දක් එකයි මාස 2ක් වගේ වයස පැල. මේ මාස 3 පැල. මේ පැල තමයි සිටුවීමට වඩාත්ම සුදුසු පැල. තාම හැදිලා යන පැලනේ. මේ බලන්න අලුත් කිරිමුල් දාලා ලස්සන තියෙන පැල. ඉතින් කිරිමුල් මේ තමයි වඩාත්ම සුදුසු. ඔන්න පුවක් පැල හොයන කට්ටියට පුවක් පැල තියෙන ඕන තරම්. බලලා කෝල් එකක් දාන්න.